හම්බන්තොටින් පසු කරලුණු ලේවාය NPP ලුණු වගේ දියවේය. මෙන්න බලන්න ලුණු ආනයනය කරන තත්ත්වයක් අපි ඇති කරන්නේ නැහැ. දැන් අපේ නිෂ්පාදන පටන් ගන්න තියෙනවා. අපි දැනට එලිෆන්ට් පාස් වල අලුතෙන් අපේ ලුණු කර්මාශාලාව ආරම්භ කරනවා. අපේ ලුණු සමාගම හැටියට ලංකා සෝල්ට් එකත් නිෂ්පාදනය ආරම්භ කළා තියෙන්නේ. ඒකින්ද ලුණු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම සහතිකයක් දෙනවා නැවත ලංකාවට කවදාවත් මේ විදියට පිටරටේ ලුණු ආනයනය කරන තත්ත්වයක් අපි ඇති කරන්නේ නැහැ. හඳුන්නෙති මහත්තයෝ මම අහන්න කැමති ඔබතුමාලගේ බොරු බයිලා වලට මිනිස්සු රැවටුණා. අදත් රැවටුණා, එදත් රැවටුණා, කවදාත් රැවටුණා. දැන් මේ බයිලා කෙලිය ඇති. දැන් ජනතාවට ලුණු ටිකක්වත් දෙන්න බැරි වත්මන් රජය දැන් මේ ජනතාවට මොනවද බයිලා කෙරෙන්නේ? අපේ රටේ ලුණු නිෂ්පාදනය කරලා විදේශ රටවල වලට ලුණු යවන්න සූදානම් කරව වත්මන් රජය දැන් ආපස්සට විදේශ රටවල ලුණු ලංකාවට ගෙන්නන්න සූදානම් කරලා තියෙන්නේ. දැන් මං අහන කවනේ ජනතාව ලුණු කෑවා සැපද කියලා අහන්නයි. ඩයස්පෝරාවට ඕන විදිහට වත්මන් රජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අපි මහත්යේ කනගාටු ලක් කරනවා. ජන සංහාරයක් කොහෙද සිද්ධ වුනේ? ලංකාවේ ජන සංහාරයක් සිද්ධ වුණේ නැහැ. එතකොට අපේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් රටේ ජීවත් වෙච්ච ජනතාව ඉතා සමගින් ජීවත් වෙච්ච රටක්. අපේ සිංහල කොල්ලෝ අමුවේ ATT ත්‍රස්තවාදී විසින් මැරුවා. මුං සම්බන්ධව කොමිසම් පත් කරාද? නෑ. නමුත් මෙරට විනාශ කරන ත්‍රස්තවාදී වේසනයක් ඇති කරපු ATT ත්‍රස්තවාදී ඩයස්පෝරාවට ඕන විදිහට වැඩ කරන්න දැන් මේ වත්මන් රජය දීලා තියෙනවා. බලන්න මුලතිව් කිලිනොච්චිය හැමත යාපනයේ හැමතැනම මේ රට විනාශ කරන්න ආපු ත්‍රස්තවාදීන් සැමරීම් කරන්න ඉඩ දීලා තිනවා. වත්මන් රජයේ කොමේ සේනාධිනායකයා ගරු සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමනි කරුණා කරලා මේවා නතර කරන්න කියන්නේ. දැන් ATT කාර්යෝ මැරුණ නිකන් නෙමෙයි අපේ රටේ අහිංසක දුප්පත් කොල්ල ටික අමුමේ ඝාතන යුද හමුදාවේ කොල්ල ටික ත්‍රිවිධ හමුදා පොලිසියේ මුන්ට කතා කරන්න පුළුවන් නම් දැන් ඇවිල්ලා කතා කරයි අපි මැරුවේ මෙහෙමයි කියලා. නමුත් ඒ අහිංසක කොල්ල සිංහල කොල්ල වෙනුවෙන් කිසිම කොමිසමක් නැහැ, කිසිම උත්සවයක් නැහැ. අන්තිමට මේ කොයි වටනේ මිනිස් ත්‍රස්තවාදී සම්බන්ධව ක්‍රියා කරන ලෝකේ කොහෙද මෙහෙම කරේ? මම අහන්න කැමති ලෝකේ කොහෙද මෙහෙම ත්‍රස්තවාදී සම්බන්ධ සැමරුම් කරේ? එදා තමුන්නාස්ලගේ වටිනා ඡන්දය ජනසිත පෙරමුණ ට්‍රැක්ටරේ දුන්නා නම් රට මෙහෙම අගාධයට යන්නේ IMF එකේ සල්ලි ගෙවන්න ගත්තට පස්සේ ආපස්සට ඩයස්පෝරාව ළඟට මේගොල්ලන් ගිහලා අනේ මල්ලියේ දීපල්ලා රට ඔබලා දෙන්නම් කියලා ගිවිසුමක්වත් තියනවාද?